හෙලෝ මාටියා උඹ මොකද කරන්නේ? මොකුත් නෑ ජොනියෝ මම මේ පාඩම් කර හිටියේ. මේ ඒක නෙමෙයි. හෙට සෙන්සුරානේ. මේ සන්තු අවිභාගෙත් හින්දා අපේ කොසෙට් එකකට අපේ ගෙදර එනවා කිව්වා පාඩම් කරන්න. එනවද? අඩේ සෙට් එකම පාඩම් කරන්න එනවා නම් පානේ බා. මං හෙට එන්නම් එහෙනම්. හරි එහෙනම් හෙට උදේට වරෙන්කෝ. හරි බං හරි. The next day. මාටියෝ ජොනියට කතා කරපන්කෝ බං බලන්න. ජොනියෝ උඹලා ටික උදෙන්ම ආවද? එහෙනම් යවන්කම කාමරේට මං අම්මට කියලා එන්නම්. ඒක නෙමෙයි බං. අපි දැන් මොනවද පාඩම් කරන්නේ අද? ඉස්සල්ලාම ඉතිහාසයනේ බං දින්නේ අපි ඉතිහාසය පාඩම් කරමු. හරි බං එහෙනම් අපි ඉතිහාසය පාඩම් කරමු. උඹලා පොත් ටික ගෙනාවනේ පොත් ටික ගනින්. A few moments later. බං අපි දැන් පාඩම් කරලා ඉවර එකේ සෙට් එකෙන් ප්‍රශ්න ටික අහමුද? ඕනි එකක් අහන්න යාළුවා. මට පොතමට පාඩම්. හරි එහෙනම් කියපන් බලන්න මහා වංශ ලිව්වේ කවුද කියලා? බත්තර මුල්ලේ සීරරතන නේද ලිව්වේ? බත්තර මුල්ලේ සීරරතන උඹලා 100. යකෝ උඹට ඒකවත් මතක නැතුවද පොතම කඩපාඩම් කිව්වේ? උඹ එහෙනම් කියපන්කෝ මහා වංශ ටීකාව මොකද්ද කියලා? වංශත්ත කාට සීනි. මොනවද යකෝ මේක කියවන්නේ? අප්පට සිරි වෙනවා යාළුවා. මම ඒක නමතක වෙන හින්දා ලේසියෙන් මතක තියාගන්න හැදුවා. මේක තමයි ඔය කිව්වේ. තෝහක පේපරේට එහෙම ලිව්වනම් වනතිංග මිස්සුමට කියලා ඔක මතක තියාගන්න හැටි. මේ ඒක නෙමෙයි උඹලා පාඩම් කරන ගමන් කන්න මොකුත් ගෙන එහෙම නැද්ද බං? අඩෝ අපි තුන් දෙනාට නම් මොකවත් ගේන්න බැරි වුණා බං. ඉදි කඩේ වහලා තිබ්බේ. මම අග්ගලගෙන ආවා යාළුවා. අග්ගල අරන් එන්න බීතවද යකෝ මේක වන්දනාව යනවා කියලා පාඩම් කරන්න එන්නේ. එනකොට බිස්කට් පැකට් එකක් අරන් එන්න තිබ්බනේ උඹට. ඒකනේ බං උඹ මොන හරි අරන් එන්න බෑ. දැන් මට කියන්නේ උඹ මොනවද අරන් ආවේ කියපන්කෝ. මටත් මොකොත් ගේන්න බැරි වුණා. උදේ නැගිට්ටියාසේ පොත ගත්ත දුවගෙන ආවා. එද්දක්කින් විතරක්. තොපි ඔක්කොම එකයිනේ බං. හරි දැන් උඹේ අග්ගලේවත් ගනින්කෝ ඒකවත් කන්න. බලපන් බං අරුන් දෙන්න. පාඩම් කරනවා කියලා අග්ගලා ගිල්ලලා පිංගුත්තරෝ දෙන්නෙක් වගේ නිදාගෙන ඉන්නවා. දැන් උන් දෙන්න සඳර ගිහිල්ලා පේපරේට මොළ ලියන්නද බං? අඩ ඔව් බං උන් දෙන්න මොනවා ලියන්න හිතන් ඉන්නවද නැහැ. අවුලක් නැහැ බං අපි 4 දෙනා පාඩම් කරමු. ඔය පිංගුත්තරෝ දෙන්න කොයි වෙලේ හරි නැගිටින්න. එහෙම කියලා බෑනේ බං කරන්න. උන් දෙන්න එහෙම නිතන දකිද්දි අපිට පාඩම් කරන්න දෙන්නෙත් නැහැ. ඊටපංගෝ පොඩි වැඩක් තියෙනවා අපි කරමුකෝ. උඹ ඔය මොකද්ද බං කරන්න යන්නේ? දාන්න හදන්නේ අරුන් දෙන්න ඉන්න තැන රතිඤ්ඤක්. දුම් විකලා යන්න. බුදු අම්බෝ බේරගනියෝ මොකද්ද කොේ කරපු වැඩේ? ආයෙච්ච පාඩට තාම පපුවරි දෙනවා බං. මොකද්ද කරපු වැඩේ කියන්නේ යකෝ උඹලා මේ පාඩම් කරන්න කියලා ඇවිල්ලා ගුත්තර දෙන්නෙක් වගේ අග්ගලා ගිල්ලලා බිරලා බුදියන් ඉන්න එක හරිද? හරි බං පාඩම් කරලා මහන්සියෙන් දැන් නිදාගත්තේ. අම්බේ මගේ පපුව තාමත් දෙනවා බං. පොට්ටි කරන් පාඩම් කරන්න ගනින්න එහෙනම් තවත් ඇඳට වෙලා ඉන්න තුන් ගුත්තර දෙන්නෙක් වගේ. The next day. උඹ මොකද්ද ඔය ඩෙස් එක කුරුටු ගගා කරන්නේ? කෑ ගහන්න එපා කොට කොලවස්සෝ. උඹටත් අනේම්ද ඕන්න තිරෙද්දක් නැහැ. හරි බං. කියපන්කෝ ඔබ මොකද කරන්නේ කියලා. ඊ අපිට ඔක්කොම ටික පාඩම් කරගන්න බැරි වුණානේ බං. අවසාන පාඩමේ ටික මම මේ ඩෙස් එකේ ලියාගත්තා. අඩේ පට්ට අදහස ඈ. ඉවංගෝ මාත් ලියා ගන්න ඕනේ බං. අවඩියා තමසේ මොකද්ද කොළ වගේකුයි මිටියකුයි අරන් කන හදන්නේ? මිස් මම පන්තියේ බිත්තියේ ලස්සනට ගහන්න කොළ වගේක් හදනවා. මම මේ ඒ ටික හයි කරන්න කියලා බැලුවේ. තමසේ අද ඇදේ අනිත් පැත්තෙන්ද නැගිට්ටේ? ඇයි මිස් එහෙම අහන්නේ? එන්දා පන්තියේ තියෙන දේවල් නැති බංකස්ථාන කරලා මම ගුටි ගන්න එකාද පන්තිය ලස්සන කරන්න කියලා බුඩ්ඩගේකුත් හදාගෙන ඇවිල්ලා. හොඳයි. thank you වනසිංහ මිස්. ඒක නෙමෙයි ඔය ටික පොඩ්ඩක් දෙනවක මටත් බලන්න ලනයිද කියලා. ඔන්න වනසිංහ මිස්. කෝ බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. අංගාදිතියමක් තියෙනවා. ඊට පස්සේ ජවරු ගැන තියෙනවා. ඊට පස්සේ ප්‍රවිද්‍යාත්මක ස්ථාන ගැන තියෙනවා. හොඳයි. පොඩ්ඩක් හිටපන්. අද උඹලටමත් තියෙන්නේ. අද ඉතිහාසයේ මිස් තියෙන්නේ. ගේ ආච්චිට හාල් ගන්න මට කියලා ගුටි කනතුව තියපිය ඔය ටික පැත්තකින්. ඉතිහාසයේ පොතම කොළවල ලියන් ඇවිල්ලා මේක. මූව තියන්න වටින්නේ නැහනේ. මම දැන් පාඩම් කරපුණත් එක ෂේප් කරගන්න කියලා ආවා. දැන් ඉතින් ඒක කරගන්න වෙන්නේ නැහැ. හිතන් ඉන්නේ අපි මොක්කු කියලාත් දන්නේ. මයි ඔක්කොම කොළයි පෑන් පැන්සලුයි අරන් එන්නකො මාත් එක්ක යන්න. අද විභාගෙ ලියන්නේ පන්ති මාරු කරලා. පන්ති මාරු කරලා ලියනවනම් මේ ඩෙස් එකේ ලියාගන්න මොකද කරන්නේ?
උඹට මේ සැලෑල්ලත් අරගෙන තමයි බයි යන්න වෙන්නේ. වෙලාවට වනසිංහ මේ ස්පෝට් එක ගලවන්න කිව්වේ. නැත්තම් එහෙනම් මම බීටියක් තරන් යන්න එපා ඈ. ඒ මාටින් ජොනි වරෙල්ලා යන්න. හරි බයි යන්. යාලා මේ වීඩියෝ එක බැලුවනම් යාළුවනේ. ඔයාලා මේක තව යාළුවන්ට බලන්න ෂෙයාර් කරන්න. ඒ වගේම යාළුවනේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපුවාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අතර වීඩියෝ එක ඉවරයි යාළුවනේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.